නිකං හරියට උපුල්නුවන් විදහාය සිනාසුනා මම ගොනා වුණා වගේ කතාවක් එතන වුණේ. තමන්ගේ උපන් ඇඳුමට පස්සේ ගෑණියකට අඳින්න පුළුවන් සෙක්සි ඇඳුම තමයි සාරිය. සුජීව යොදා ගන්නා වචන සාහිත්‍යය සහිතයි. යමක් තියෙනවා. ගැඹුරක් තියෙනවා. ඔබ මගේද? ඇත්තටම මගේද? වගේ දේවල් අහන්න ගියාට හොඳ වැඩේ. පසුගිය ශතවර්ෂයේ අවසාන දශකයේ එක් අවුරුද්දක ගම්පහ මගේ ආර්ථික විද්‍යාව තර්ක ශාස්ත්‍රයේ පන්තියේ සිහින් උස තරුණ දරුවෙක් හිටියා. ඔහු නිතරම බොහොම නිශ්ශබ්ද ළමයෙක් නිතරම ප්‍රශ්න අහනවා. ඒ අහන ප්‍රශ්න වලින් මට තේරෙනවා ඔහු ලෝකය හොයනවා කියලා. ලෝකයේ හෙවීමේ බරපතල පිපාසයකින් ඔහු පෙළෙනවා කියලා මට තේරෙනවා. අද ඔහු සොයාගත්ත ලෝකය පිළිබඳව ඔහු මේ ලෝකයට දෙන අදහස් පිළිබඳව මට කතා කරන්න ලැබීම එක්තරා විදිහක ආශ්චර්යයක් විදිහටයි මම සලකන්නේ. ඒ සඳහා මේ සාමාන්‍යයෙන් කතා කරන්න මම කවදාවත් පිළිවෙල වෙන්නේ නැහැ. සූදානම් වෙන්නේ නැහැ. ඒත් සුජීව මට වටිනා සම්පතක්. ඔබට වටිනා සම්පතක්. ඒ නිසා සුජීව වෙනුවෙන් මම යම් ප්‍රමාණයකට ඔහුගේ කවිත් එක්ක පිළියෙල වුණා. මේ ලෝකයේ මිනිස්සු වැඩිපුරම කියලා තියෙන බොරුව ආදරය සම්බන්ධවයි. ඒ වගේම වැඩිපුරම සංගවා ඇති ඇත්තද ආදරය සම්බන්ධවම තමයි. වැඩිපුරම වරදවා වටහාගෙන ඇති වැඩිපුරම පටලවාගෙන ඇති කාරණයක් ආදරය හා බැඳිලා තියෙන්නේ. ආදරය නිතරම පැටලෙන්නේ ආශාව සහ කාම සම්භෝග අවශ්‍යතාවයත් එක්කයි. අපි හුඟක් වෙලාවට වරදවා තේරුම් ගන්නේ ආදරය ආශාව සහ කාම සම්භෝගයේ පිළිබඳ අවශ්‍යතාවය. විශේෂයෙන්ම ආසියාතික සමාජවල. ඒකට හේතුව තමයි ලිංගිකාකර්ෂණය කාම සම්භෝග අවශ්‍යතාවය කවියන් සහ ලේඛකයන් කීප දෙනෙක් ඇරෙන්න අනෙක් මහා සමාජය ප්‍රසිද්ධියේ කතා කළ යුතු නැති කුණුහරුපයක් විදිහට වර්ණගලා තියෙන එක. ඒකටත් හේතුව තමයි කාලාන්තරයක් තිස්සේ බොරු උපාසක චරිත සුදු චරිත ලෙසත් යථාර්ථවාදී කායික අවශ්‍යතා පිළිබඳව කතා කරන චරිත කළු චරිත ලෙසත් මේ සමාජයේ විසින් පිළිගැනීම. මේ නිසාම හැමෝම ඔබත් මමත් ඇතුළු අපි හැමෝම මේ සමාජයේ ඉදිරියේ අපි හොඳයි කියලා කියන්න උත්සාහ කරනවා. අපි එහෙම වෙස් මූණක් දාගෙන ඉන්නවා. ඒ හොඳ මේන්ටේන් කරන්න අපිට බොරු කියන්න සිද්ධ වෙනවා. අපි හොඳයිනේ. සමාජයට අපි පෙන්නන්නේ අපි හොඳයි කියලානේ. ඒතර අපි හොඳයි කියලා කියන්න ඒ හොඳ මේන්ටේන් කරන්න අපිට බොරු ගොතන්න සිද්ධ වෙනවා. දැන් බොහොම සරල උදාහරණයක් විදිහට වික්ටෝරියානු සංස්කෘතියත් එක්ක මේ ලෝකයට ආවා. දෙන්නෙකුට කායිකව එකතු වෙන්න ඕන නම් ලිංගික තෘප්තියක් ලබන්න ඕන නම් එකතු වෙන්න ඕනේ නම් ඒකට අයිතියක් තියෙන්න ඕනේ. අයිතියක් නැතුව මිනිස්සුන්ට එකතු වෙන්න බෑ කියලා. දැන් මේක තමයි හොඳ යහපත්කම විදිහට අපි දකින්නේ. එතකොට අයිතියක් නැත්තම් දැන් මේ වැඩේ කරන්න බෑනේ, එකතු වෙන්න බෑනේ, ආශාදයක් ලබන්න බෑනේ. දැන් ඒක එහෙම වෙනවද? මේ සමාජයේ එහෙම වෙනවද? අපි එහෙම කරනවද? අපි කැමති දේ නීතියට? මේක හොඳයිද? දැන් ප්‍රශ්න තියෙන්නේ අපි හොඳයි කියලා ඔප්පු කරන්න ඕන නම් අපි ඒ බොරුවට ඔව් ඔව් කියලා කියන්න ඕනේ. අපි දැන් කියන්නේ පිස්සුද එහෙම අයිතියක් නැතුව එකතු වෙන්න පුළුවන්ද දෙන්නෙකුට? චි කැත ජරා වැඩක් නේ. අපි නම් එහෙම නෑ. ඒ අනියම් ඒවා අසම්මත ඒවා. අපි එහෙම නෑ. අපි හොඳයි. අපිට ඒක ඔප්පු කරන්න සිද්ධ වෙනවා. ඒකට මිනිස්සු මෑත ඉතිහාසෙදී පාවිච්චි කරලා තියෙන උපක්‍රමය තමයි මේ ආශාව නිර්මාණය වෙලා තියෙන තැනකදී අපි මෑතකදී යොදාගෙන තියෙන අර පොරෝගන්නහම තමයි ආදරය. අපට ආශාවක් ඇති වුණාම කෙනෙක් පිළිබඳව ආකර්ෂණයක් ඇති වුණාම අපි ඒකට ආදරය වගේ එකක් දාගන්නවා. අපි ඒකට මේ කසාද බඳින්නයි මේ අපි එන්නේ වගේ අදහසක් දානවා. නැත්තම් මනුස්සයර මේ එකතු වීම මේ ආශාව පිනවා ගන්න වෙන ක්‍රමයක් නැහැ. හැබැයි ඉතින්
Tamanට කෙනෙක් පිළිබඳව ඇති වුණේ ආශාවක්ද ආකර්ෂණයක්ද කියන එක ඇතැම් වෙලාවට Tamanටවත් තේරුම් ගන්න බෑ. මටවත් හරියට හිතා ගන්න බෑ. ඒ වෙලාවට තමයි අපි කියන්නේ අනේ මන් දන්නේ මට තේරෙන්නේ මට ඔයාව නිතරම මතක් වෙනවා. මං ඔයාව හීනෙනුත් දැක්ක වගේ වෙන වෙන කතන්දර කියන්නේ. අපි දන්නෙත් නෑ හරියට මේක ආශාවද මේක ආකර්ෂණයද නැත්නම් මේක ආදරයද කියලා. මොකද ඒකටත් එක හේතුවක් තියෙනවා. ආශාවේදී ආකර්ෂණයේදී හෝ ආදරයේදී කියන මේ හැම හැඟුම් සමුදායකදීම ශරීරයේ ඇතුලේ සිද්ධ වෙන රසායනික වෙනස්කම් එක වගේ. අපට ආදරයක් දැනුනම කෙනෙක් පිළිබඳව අපේ ශරීරයේ රසායනික වෙනස්කම් සිද්ධ වෙනවනේ. හෝමෝන් වර්ග එනවනේ. ආශාවේදීත් ආකර්ෂණයේදීත් මේවම එනවා. අපේ නිකන් ඔය පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙනවා දැක්කම නැවත යාව දකින්න ඕනේ වගේ හිතෙන්න පටන් ගන්නවා. එයාව දැක්කම නිකන් යටිබඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා. මේ දේවල් ටික ඔක්කොම අර රසායනික විපර්යාසවල කතන්දරේ. එතකොට ආදරෙදිත් ඕක වෙනවා, ආශාවෙදිත් ඕක වෙනවා, ආකර්ෂණයේදිත් ඕක වෙනවා. අපිම දන්නේ අපි ඇත්තටම ආදරේද ආකර්ෂණයක්ද තියෙන්නේ මේක ආසාවක්ද තියෙන්නේ කියලා අපිටම පැටලෙනවා. එහෙම බැලුවම ආදරේ නිර්මාණය වීම ආදරේ කියන භාවයනේ අපි මේ කතා කරන්නේ. ඒක නිර්මාණය වීමේ එක සංඝටකයක් තමයි ඇඟ ඇතුලේ තියෙන රසායනික වෙනස්කම්. ශරීරය ඇතුලේ තියෙන රසායනික වෙනස්කම්ද කවියෙක් විදියට ගීත රචකයෙක් විදියට කවියෝ ගීත රචකයෝ ඉන්න සභාවක එහෙම කියන්න වීමම අවාසනාවක්. හැබැයි අපිට තිත්ත ඇත්ත යම් ප්‍රමාණයකට පිළිගන්න සිද්ධ වෙනවා. ආදරය කියන එක හුදෙක් භාවමය හැඟීමක් පමණක් නෙමෙයි. ආදරය භාවය සහ රසායනය. ආදරය භාවමයයි සහ රසායනිකයි. එතකොට ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්තයයි වගේ කතාවල් ගැන අපට නැවත වතාවක් හිතන්න සිද්ධ වෙනවා. දැන් අර මුල් කියපු තැනට ගියොත් එහෙනම් ආදරය කියන එක අයිතිය මත ඇති වෙන එකක් නෙමෙයි. වික්ටෝරියානු සම්ප්‍රදායට අනුව අයිතියක් ඕනේ කියලානේ. දැන් මට කෙනෙක් පිළිබඳව ආදරයක් ඇති වෙන්නේ, ආශාවක් ඇති වෙන්නේ, ආකර්ෂණයක් ඇති වෙන්නේ අයිතියක් තිබිලාද? අයිති නැත්තම් ආදරය කරන්න බැරිද? අයිති නැතිවට අපිට ආදරේ හිතෙන්නේ නැද්ද? ඔන්න අයිතිය පිළිබඳ ප්‍රශ්නය එනවා. එතනදී සුජීව බොහොම අපූර්වට මේ යථාර්ථය ප්‍රශ්න කරනවා. සුජීව අහනවා මෙන්න මෙහෙම. කියන්න ඔබ මගේමද? නිහඬ භවයක ඇසිල්ලක් වුවද දැනේ පිළිතුර පමාවන ඒ මොහොත කල්පයක් තරම් දිගට. අවසන සුසුම් සහසක් නවතා ඔබ කියයි ඇත්තම ඇත්ත. ඉතින් ඔයා දන්නවනේ ඔයා මගේවත් මං ඔයාගේවත් නෙවෙයි කියලා. මං අහන්නේ ඇයි ඇත්තම ඇත්ත. ඇත්තම ඇත්ත ආදරයකට එහෙම ඇත්තක් මොකටද? ඒක බරපතල ප්‍රශ්නයක්. ඇත්තම ඇත්ත ආදරයකට එහෙම ඇත්තක් මොකටද? අයිතිය පිළිබඳව. මේකට මම මේ කාරණාව මීට පෙර සාකච්ඡා කරද්දී මම ඒකට උත්තරයක් දෙද්දී විදග්ධ සාහිත්‍යකරුවන් මාව මරාගෙන කන්න හදනවා. හැබැයි මගේ ආරක්ෂාවට මා වෙනුවෙන් සරච්චන්ද්‍රයන් මෙහෙම කියනවා. ආදරේ ව්‍යාජය. මළගේ ඇත්තෝ පොතේ 77 වන පිටුවේ ආදරේ ව්‍යාජය පිළිබඳව සරච්චන්ද්‍ර මෙහෙම කියනවා. ආදරේ ප්‍රතිරූපය ආදරයට වඩා හොඳයි. ඔබ ආදරය කරමින් ඉන්නවා නම් කෙනෙකුට හෝ කිහිප දෙනෙකුට ඒ ආදරයන්ගේ විවිධ ස්වරූප තියෙනවා. ඒ ආදරයන්ගේ විවිධ ස්වරූප අතර ඔහු මෙන්න මෙහෙම කාරණාවක් කියනවා. සැබෑ ආදරය ජීවිතේ පතුලට කිඳා බැස එහි ඇති දුකින් තැවරේ. ආදරේ ව්‍යාජය ජීවිතේ මතු පිට පාවෙයි. එක් ක්‍රීඩාවකි. එයින් ඇලුම් බැඳුම් හටගන්නේ නැත. නලු නිලි දෙදෙනා නලු වෙස් වලාගෙන නටන බව අවබෝධ කට යුතුය. එකෙකු අනෙකාගේ වේශය ගලවා සැබෑ මුහුණ දෙස බලන්නට තැත් කිරීම වැරදිය. එසේ කිරීමේ ක්‍රීඩාවේ නියෝගයන්ට විරුද්ධය. ඔබ මගේද? ඇත්තටම මගේද? වගේ දේවල් අහන්න ගියාට හොඳ වැඩේ. ඒ මොහොත විඳින්න. වඩා දාර්ශනික වෙන්න ගියාම
ඒ මොහොත මගේ හැරෙනවා මට උනේ මේක. ප්‍රේමය පිළිබඳව මෙවැනි ගැඹුරු කවියක් සංවාදයක් කළ හැක්කේ සැබෑම ආදරණීය මිනිසෙකුට පමණයි. ආදරේ පරතරය දකින්නට නම් ඔහු බොහෝ සෙයින් ආදරය කර තිබිය යුතුයි. එවැන්නෙකු ප්‍රේම සම්භෝග හිමාලයේ මුදුන් තුඩ තරණය කළ යුතුවා මෙන්ම ප්‍රේම විප්‍රයෝගයේ මරියානාගාදේ පතුලේද කිමිදී තිබිය යුතුයි. කොහොමත් සුජීවට තුඩ සහ පතුල ආගන්තුක තැන් නොවෙයි. මේ පොතේදී ඔහු ඒක ඔප්පු කරනවා. සුජීවගේ මේට වඩා වෙනස් කවියක් මම අරගන්නවා ඊළඟට. කවියන් සහ කලාකරුවන් ප්‍රේමය බෙදන්න ඉපදිලා තියෙන්නේ. ඒ නමුත් ඔවුන් ඒක විඳීමේදී හරිම අවාසනාවන්තයි. මේ ලෝකේ ප්‍රේමය ගැන කියලා දෙන ප්‍රේමය ගැන මහා ප්‍රාණ කතා කියන කවියා සහ ලේඛකයා ප්‍රේමයේදී හරි අවාසනාවන්තයි. ඒකට එක හේතුවක් තමයි ඔහුගේ ප්‍රතිභාව. පරිකල්පන ශක්තිය. නිර්මාණශීලී බව. ඉත්තා කුඩා වෙනසක් පවා දැකීමේ සංවේදී බව. මේකත් එක්ක ප්‍රේමය විඳින්න හරි අමාරුයි. වෙන වචන වලින් කියනවා නම් පාණ්ඩිත්‍ය. තේරෙන භාෂාවෙන් නැති තැන කියනවා නම් පණ්ඩිතකම. ඒකත් එක්ක ප්‍රේමය විඳින්න හරි අමාරුයි. තමාගේ ආදරය ලබන කෙනා පිළිබඳව අධිසංවේදී වෙලා අමුතු උපකල්පනයන් කරනවා. සමහර වෙලාවට අපි කතාවක් නිර්මාණය කරගන්නවා. වෙනත් අය ඕක කරනකොට කියන්නේ නම් පද හදනවා කියලා. ඒත් කවියෝ සහ ලේඛකයෝ ඒක කරනකොට කියන්නේ උපකල්පන කරනවා, නිර්මාණශීලී ලෙස හිතනවා වගේ දෙයක්. යම් තරමකට නසිස්ටික් වුණත් තණ්හාව නිසා උපදින පිරිමි සැකය හුඟක් වෙලාවට හේතුකයි. පිරිමි නිරන්තරයෙන් සැකයෙන් ඉන්නේ. පිරිමි සැකය බොහෝ වෙලාවට අහේතුකයි. හැබැයි පිරිමි බොහෝ විට සැක කරන්නේ ඇය පාතබා යන මේ සමාජයේ ඉන්න අනිත් අය පිළිබඳව හොඳින් දන්න නිසා. කොටින්ම තමන් ගැන පවා පිරිමි දන්නවා. ඒ නිසා පිරිමි හුඟක් සැක කරනවා. එහෙම සැකයෙන් බලන වෙලාවට වචනවල පුංචි පුංචි වැරදි අල්ලන්න ඔහු දක්ෂයි. අනිත් එක ඉතින් කල්පිතයට වඩා සත්‍ය කවියට නැගුණම ඒක හරි ලස්සනයි. මේ බලන්නකෝ. මා නාඳුනන වෙරළක ඔබ ඇවිද යන්නේ නැති. සිප්පි කටු අහුලන්නේ නැති. රැරිලි සාය වාටිය තෙමෙන්නේ නැති. ලවන් මී රස ලවන රස වෙන්නේ නැති. සිව් පියවරම එක රලක් අවුදින් මකාදා ආපසු යන්නේ නැති. ඔන්න පටන් ගත්තා සැක කරන්න. පිරිමි එහෙමමයි. මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් කියලා මම යෝජනා කරනවා. මොකද මෙන්න මේ දෙබස නිසා. මේක ඇත්තටම කවදා හරි වෙලා තියෙනවා. ඔයාටත් කැස්සද? ඇයි මොකද එයාටත් කැස්සද? ආපහු දමලා ගහලා එම අහනවා. හැබැයි එතනදී ඇගේ ප්‍රතිචාරය බලන්න. එයා ප්‍රතිචාරයක් දෙන්න මෙන්න මේ විදියට. මදක් නිහඬව ඉන්නවා. මං ආයිත් මේක කියන්න. මන්ද විරාමයකින් වොලට්ටුව කැන සිප්පිකටු දෙක අතගා බලයි. එවිගස ලවන් පින්තාරු කූරක් උරුක් කර දෙතොල තවරා මා ඈවෙතට ඇද ගිනියම්ව ඇවිලෙන රද්දතොල් සලකුණු මගේ ගෙල මත තබයි. ටිකක් වෙලා නිහඬව ඉන්නවා. ඒ නිහඬව ඉන්නේ කල් මරනවා, උත්තරයක් කල්පනා කරන්න, උපක්‍රමයක් කල්පනා කරන්න. ගෑනු එමයි. මොකද Taman සතුව ආයුධ තියෙනවා නම් ඒ වයින් ප්‍රතිපහාර එල්ල කරන්න එයා පසුබට වෙන්නේ නැහැ. බඩු තියාගෙන නොගහ ඉන්නේ නැහැ. පිරිමි තමයි එහෙම කරන්නේ. ඒත් මෙතනදී සුළු අවි වෙනුවට සතුරා පිරිමියෙක් නම් එයාව මෙල්ල කරන්න පුළුවන් බරමාවිය එය පාවිච්චි කරලා තියෙනවා. මා ඈවෙතට ඇද ගිනියම්ව ඇවිලෙන රද්දතොල් සලකුණු මගේ ගෙල මත තබයි. ඒකට මෙල්ල නොවන පිරිමියෙක් මෙදියත නෑ. මෙතනත් නෑ. සද්දයක් නෑ. නිකන් හරියට උපුල් නුවන් විදහා සිනාසුනා මම ගොනා වුණා වගේ කතාවක් එතන උනේ. මේ ඔක්කොම පැත්තකින් තියෙද්දී කවියා අපව සංශයාත්මක හන්දියකට අරන් ගිහලා නවත්තනවා. අපට හිතන්න එයා ඉඩ දෙනවා. හිතන්න කියලා අපට බල කරනවා. සමහර විට ඒ ගැහණිය තමන්ගේ මෝඩ පිරිමියා ගැන උපන් ආදරණීය අනුකම්පාවෙන්
ඔහු ළඟට ඇද සිපගත්තා වෙන්නට බැරිද? මොකද මෝඩ පිරිමින්ගේ සැකයන් පිළිබඳව මව්වත් ගැහැණු තරහ ගන්නේ නැහැ. ඒගොල්ලෝ අනුකම්පා කරනවා. අනේ මෝඩයා. මං ඔය කියන තැනක ගියේ නැහැ. මට වෙන බලන්න කෙනෙක් නැහැ. මූ ඇරෙන්න. මේ මීහරක ඇරෙන්න. එහෙම හිතලා ළඟට ඇදලා අරගෙන සිපගත්තා වෙන්නත් පුළුවන්. ඒත් අර පිරිමි අඥාන සැකය මා ළඟ එනවා. මා ළඟ තියෙනවා. ඒ හාදුව සානුකම්පිත ප්‍රේමණීය මව්වත් හාදුවක් නෙවෙයි. මම යෝජනා කරනවා. ඒක අනුරාගී උණුසුම් ගෙලමත් ලැබූ හාදුවක්. එතන ඒ නිමේෂයේ එවැනි අනුරාගී අවස්ථාවකට කිසිම අවස්ථා සම්බන්ධයක් නැහැ. මේ දෙබස ඇතුලේ එහෙම අනුරාගී හාදුවකට අවස්ථා සම්බන්ධයක් එතන නැහැ. ඒ නිසාම සුජීව වගේම මමත් සැක කරනවා. එතන ඇය යමක් වැහුවා. කවියා රැවටුණා. හාදුවට කොර වුණා. කොච්චර රැවටුණාද කියනවා නම් ඒකට මාතෘකාව විදියට දාලා තියෙන්නේ මා මවාගත් අවතාර මීදුම් කුණාටුව මැද මං රැවටුණා. ඒ මාතෘකාවෙම තේරෙනවා හරි ඔයා හරි කියලා කිව්වා. ලෞකික කාමභෝගී ජීවිතවල පරමානන්දය ස්ත්‍රී පුරුෂ සම්භෝගය. ඔබ එකඟ වෙයිද නොවේද කියන එක මට අදාළ නැහැ. ගැහණියකගේ අනුරාගී ආරාධනාවට පිටුපාන මිනිස්සයා එක්ක ලෙඩෙක්. නැත්තම් වෙනත් ඇබ්බැහිකමක් ඇති කෙනෙක්. නැත්තම් ලෝකෝත්තර මාර්ගයේ යන කෙනෙක්. Tamanගේ ගැහණියගේ ආශාවන් රුචි අරුචිකම් පිළිබඳව ගෞරවණීය ලෙස සිටීම වඩා දියුණු මිනිසුන්ගේ පෞරුෂයේ කොටසක් කියලා මම විශ්වාස කරනවා. ගැහණියගේ ආශාවන් මොනවද? එයා කැමති මොනවටද? අකමැති මොනවටද? එයා ප්‍රිය කරන්නේ මොන දේවල් වලටද? එයාට තරහ යන්නේ මොන දේවල් වලටද කියලා හිතන එක මේ සමාජයේ හරි අඩුයි. හැබැයි සමාජයක් දියුණු වෙනකොට මිනිස්සු දියුණු වෙනකොට ඒගොල්ලන්ගේ පෞරුෂය දියුණු වෙනකොට ඒගොල්ලෝ හැමතිස්සෙම ගැහණියගේ රුචි අරුචිකම් පිළිබඳව හිතන්න පටන් ගන්නවා. මේ කවියේ එන පිරිමි චරිතය රස්ති ආදුකාර අභිලාෂයන් තියෙන ආත්මාර්ථකාමී පුද්ගලයෙක් කියලයි මම දකින්නේ. මේ බලන්න. ඔබ අනුරාගයේ තප්ත දීප්ත තාරකා මවෙත දල්වා සීත්කාර නදපිරි ලොවකට මා කැඳවමින් දිදුලමින් ඉන්නවා. සමහර සුජීව යොදා ගන්නා වචන සාහිත්‍යමයයි. සාහිත්‍යය සහිතයි. යමක් තියෙනවා. ගැඹුරක් තියෙනවා. සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය දැනුම් මට්ටමේදී අවබෝධ කරගන්න බෑ. අනුරාගයේ තප්ත දීප්ත තාරකා මා වෙත දල්වා අනුරාගයේ උණුසුම් දැල්වෙන තාරකාවන් මධ්‍ය යොමු කරගෙන සීත්කාර නද පිරිලවකට ප්‍රේමාලිංගනයේදී අපට ඇහෙන කේන්දිරි ගෑම් සුසුම් හෙලීම් මුවෙන් අපි නොදැන පිටවන ශබ්ද කරලා පෙන්නන්න ඕනේ නෑනේ. ඒවා තියෙන ලෝකෙකට දිදුලමින් ඉන්නවා මාව කැඳවලා. මම කොත්තු කඩයක් නැති පත්තු වෙන දුමක්වත් නැති මහරෑක පාලු පාරක කුරගාමින් ඉන්නවා. කාලකන්‍යා. තමා උදෙසා දිදුලමින් ඉන්න ගැහණියගේ අවශ්‍යතාවය නොතකන මිනිහෙක් සැබැවින්ම කාලකන්‍යෙක්. තමන් උදෙසා තමන් වෙනුවෙන් දිදුලමින් ගැහණියක් ඉන්නවා. ඒ ගැන නොසලකා මේ පාරක රස්තිය දුවන මිනිස්සයා අවාසනාවන්තයි. මම එහෙම කියන්නේ සමහර විට ගැහණියක් එහෙම දිදුලමින් ඉන්නේ මුළු ජීවිත කාලයටම එකම එක පිරිමියෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඒ පිරිමියා ගැහණිය අවබෝධ කරගත්තේ නැත්නම් මුළු ජීවිත කාලයටම ඇයට බැරි වෙන්න පුළුවන් තවත් එක්කෙනෙක් වෙනුවෙන් දිදුලමින් ඉන්න. තවත් එක්කෙනෙක් වෙනුවෙන් නැවත විකසිත වෙන්න ඒ ගැහණියට කවදාවත් බැරි වෙන්න පුළුවන්. පිරිමින්ට වගේ නෙමෙයි ගැහණුන්ට. පිරිමින්ට ඕන තැනක ඕන කෙනෙක් වෙනුවෙන් එක එක මට්ටම් වලින් විකසිත වෙන්න පුළුවන් වුණාට ගැහණුන්ට ඒක කරන්න බෑ. ඒක ඉන්නේ හදවත පතුලෙන් කාලාන්තරයක් තිස්සේ සිහිපත් කිරීම වලින්. හිතෙන් විඳලා තමන්ගේ පිරිමියා තමන්ව එහෙම පහතට දැම්මට පස්සේ සමහර විට ගැහණියට බැරි වෙයි ආයි දවසක ජීවිත කාලයටම විකසිත වෙන්න. ඒ නිසා ඔහු කරන්නේ අපරාධයක්. ඒ අවස්ථාවලද පුද්ගලයා ඊට නිසි සාධාරණයට නොකළොත් සමහර විට ගැහණිය මුළු ජීවිතේම මුකුලිතව ජීවත් වෙන්න ඉඩ තියෙනවා.
ඒ නිසා Taman වෙනුවෙන් ගැහණියක් එලෙස ප්‍රේමාන්විතව බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන හැඟීමම පිරිමියෙකුට වටිනාකමක් ලැබීමක්. පිරිමි වටින්නේ එතකොටයි. පිරිමි නැත්තම් වටින්නේ නැහැ. පිරිමියෙකුට වටිනාකමක් එන්නේ ගැහණියකගේ ඒ ආදරය, ආශාව සහ ගැහණියකගේ බලාපොරොත්තුව ඔහු වෙත යොමු වුණොත් පමණයි. මම කතා කරන සන්දර්භය ඇතුළත. ඒක මගහරින කාලකන්නිකමක් නෙමෙයිද? ගැහණියක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ආදරය උදෙසා සියල්ල අතහැරලා ගෙදර දුවගෙන එන ශෘංගාරාත්මක මිනිහෙක්. ඒ දුවගෙනේම ඇති ඇයගේ අර දිදුලන ආශාවන් දල්වන්න මං වෙනුවෙන් ආවා කියන කාරණාව. නමුත් ඔහු එවැනි රොමාන්ටික මිනිසෙක් නෙමෙයි. උනන්දුවක් නැති අලස ගමනකින් එන බව කුරගානවා කියන යෙදුමින්ම පැහැදිලි. අලස කම්මැලි ගමනක් ඒකේ නිරූපණය වෙන්නේ. හරකෙක්ම තමා. ආසියාතික සමාජයේ සංවාදයක් තියෙනවා ගැහණු ඇඳුම් පැළඳුම් ගැන. කොටට ඇඳම පපුව නිරාවරණය වෙන්න ඇඳම ඒක සංවරද නැද්ද කියලා. ආසියාතික සමාජයේ විතරක් නෙමෙයි ගෙදරත් මේ ප්‍රශ්නේ තියෙනවා බොහෝ දෙනෙකුට. ඇතමෙක් කියන්නේ පිරිමියස් Taman වෙත ආකර්ෂණය කරගන්න එහෙම අඳිනවා කියලා. පිරිමි බලව ගන්නනේ කියලා තමයි සමහරු කියන්නේ. අනෙක් අතට ගැහණු රිසිසේ නිදහසේ අඳින්න ඕනේ. අනෙක් මිනිස්සු කියන විදියට තමන්ගේ විලාසිතා තීරණය කරන්න ඕනේද? මේක පුදුම කතාවක් නේ. ඒගොල්ලෝ අඳින්න ඕනේ සමාජයේ අනිත් අය කියන විදිහටද? තවත් අතකින් වෙනත් පැත්තකින් ගැහණු කොහොම ඇඳත් පිරිමින්ට හික්මීමක් සහ පාලනයක් තියෙන්න ඕනේ කුලප්පු නොවී ඉන්න. යුරෝපයේදී මේක කුලප්පු වුණාට නොපෙන්වා ඉන්න. මේ වගේම ඒගොල්ලන්ටත් ඒක දැනෙනවා. හැබැයි ඒක පෙන්වන්න නැති තරම් පෙන්වන්න නැතුව ඉන්න තරම් සංවරයක් ඉවසීමක් එතන තියෙනවා. ඒ වුණත් වැඩිපුරම වෙන්නේ ගෑනු මොන විදියට ඇඳත් පිරිමියා තුල වෙසෙන අසංවර කාමුකයා ඇස් වලින් නග්න සිරුර පුරා දුවමින් ස්පර්ශ කරන එක. ඒක තමයි ඕන තැනක වෙන්නේ. ඒක හොඳින්ම දන්න නිසා තමයි පිරිමි තමන්ගේ ගෑණිගේ ඇඳුම් ගැන නීති දාන්නේ. හැම තිස්සෙම පිරිමින්ට විරුද්ධව කතා කරන්න බෑ. පිරිමියා නීති දාන්නේ ඇයි? එයා හොඳටම දන්නවා සමාජයට බැස්සහම මොකද වෙන්නේ කියලා. මොනවද ඔය ඇඳලා ඉන්නේ? වෙන එකක් තිබුණේම නැද්ද අඳින්න? සාරියක් අඳින්න බැරිද? ඇත්තම නම් තමන්ගේ උපන් ඇඳුමට පස්සේ ගෑණියකට අඳින්න පුළුවන් සෙක්සි ඇඳුම තමයි සාරිය. ඒ තරම් සරාගික ඇඳුමක් මේ ලෝකේ නැහැ. සාරිය දැන් සාරිය ඇඳලා ඉන්න අය කොලර එකක් නැහැ. සාරිය කාලාන්තරයේ අපේ අම්මලගේ ආච්චිලගේ කාලේ ඉඳලා මේ දක්වා සාරිය පරිණාමය වුණා. එදා සාරි නෙමෙයි දැන් සාරි. සාරි පරිණාමය වුණාද? ගෑනු පරිණාමය වුණාද? ගෑනු පරිණාමය වෙන ගමන් සාරිය Tamanට කැමති පරිදි හදාගත්තද කියන එක පිළිබඳව වෙනම සාකච්ඡා කරන්න ඕනේ. අතීතයේදී සාරියට ඇඟ වැහුනම යන්තම් එළියට පෙනුනේ හැට්ටේ සහ නෙරිය අතර තිබුණු බුරිය හරිය කුඩා තීරුවක් විතරයි. අතීතයේදී ඒ කාලේ ගුවන් විදුලියේ ඔබේ ඉල්ලීම් සහ ඔබේ තීරය නමින් කැමති ගීත ලබා දෙන වැඩසටහනක් තිබුණා. ඔබේ තීරය. ඒතර කැමති ගීත එකෙන් දෙනවා. දැන් ඒක ඔබේ තීරය කියන කොටස අරගෙන කවටකමට ඔබේ තීරය කියලා මේ සාරිය අතරින් පෙනෙන කුස තීරයට නම් කරලා තිබුණා. දැන් මේක ටික ටික ලොකු වෙන තත්ත්වයක් තියෙනවා දැන්. නිකන් වියතක වගේ සුළු ප්‍රමාණයක තිබුණු ඔබේ තීරය කාලයක් එක්ක හරියටම අර ඊශ්‍රායලයේ පලස්තීන දේශ සීමාවන් ආක්‍රමණය කර ගාසා තීරය අල්ලගත්තා වගේ මේක ලොකු වෙලා උඩිනුත් අල්ලලා යටිනුත් අල්ලලා තව එහාට යන්න බෑ ඇත්තම කියනවා නම් දැන්. උපරිමයට ගෙනල්ලා තියෙනවා. ගැහණු පිරිමින්ව අද්දවා ගන්න මේ ඔබේ තීරය එහා මෙහා කළ යුතුද? මං හිතන්නේ එහෙම කරන්න ඕනේ කියලා. මොකද පිරිමි කොයි වෙලෙත් බලාගෙන ඉන්නේ ඔහුගේ ඇස් බලාගෙන ඉන්නේ කාන්තාවන් දිහා තමයි. කොහොමද ඇඟ කොහොමද ශරීරය ඇඳුම් වලින් වැහිලා තියෙන විදිය කොහොමද මේ ඔක්කොම පිරිමි කල්පනා කරනවා. ඔහු කියනවා නෙක විසූක දස්සන පා කැමරා ඇස වසඟ කළ එහෙලියන් අතර ඇය හිඳී ඇගේම ඉරියව්වක අමුතු ඉඟි පිඟි නොපා නිහඬව. ඒ කියන්නේ පිරිමින්ගේ ඇස් ආකර්ෂණය කරන්න ගැහණු වෙනම අමුතුවෙන් යමක් කරන්න ඕනේ නැහැ, දඟලන්න ඕනේ නැහැ. විකාර කරන්න ඕනේ නැහැ, විසූක දස්සන අවශ්‍ය නැහැ.
එයා අනිත් අය දඟලනකොට නිහඬව හිටියාම ඇති. අනිත් අය දඟලනකොට අනිත් අය එහා මෙහා දුවනකොට ආකර්ෂණය ගන්න දඟලනකොට එයා නිහඬව ඇගේම ඉරියව්වක හිටියම හොඳටම ඇති. පැත්තක බලාගෙන ඉන්න මිනිස්සු ඇඳත් කොහොම හිටියත් ඇදිහා බලනවා. සිනා කිකිනිය හඬවා මුව අය රන්ස්වර නැගූ දෙතොල් පෙති මේ දැනුත් සිනිඳුයි සීතලයි සිතේ. බලන්න ඔහුගේ ඇතුලේ ඉන්න කාමශක්ත පුද්ගලයා. මේ දැනුත් සිනිඳුයි සීතලයි සිතේ. ලිප්ස් ලයින් අමුතුවෙන් නොඇන්දත් ඒ විදිහ හරි පිළිවෙලයි වගේ. කාලාන්තරයක් තිස්සේ කවියා ගැහණියගේ සිරුරේ සුදු පැහැය තම සිතැඟි අවුලුවන සංකේතයක් ලෙස හුවා දක්වලා තියෙනවා. ටිමා මෙහෙම කියනවා. සුගන්ධිකා දවසකුත් ඔයාට කිව්වනේ මං ඔහොම තදේට දන ගහන් වඳින්න එපා කියලා. සුද කියන්නේ භයානක පාටක්. හුඟක් පිළිම වහන්සේලගේ දැස අඩවන්. සුද කියන්නේ එහෙම හැඟීම් අවුස්සන පාටක් විදියට කවියා නිර්වචනය කරලා තියෙනවා. මේකේ කතකයා සාරියෙන් යන්තමින් මෑත් වූ ගැහණියගේ නිර්වත් සුදු පැහැති වටොර දකිනවා. සංස්කෘතික කඩතුරා විසින් වසාගත් ගැහණු ශරීර නිතරම දකින ඔහුට සාරියෙන් යන්තම් මෑත්ව පෙනෙන කුස මැජික් මේ ශෘංගාරයක් අරන් එනවා. ඔහු ඒ සිතින් පිරිමදිනවා. මීට පෙර ඒ වගේ උදරයක් අතගා බලා තියෙන නිසාම ඒ ඉරි සිනිඳු බව ඔහු දන්නවා. ලියන කවියාත් දන්නවා. ඈතින් පේන සුදු පාට බඩේ තියෙන ඉරි සිනිඳුයි කියන්නේ කොහොමද? අතගාලා බලලා තියෙන නිසා. මට හිතෙන්නේ ඒ පැත්ත නෙමෙයි. එය දරුවන් ලැබූ කාන්තාවක් විය හැකියි. දරු ගැබ් දැරීමේදී උදරයේ සම ඇදිලා තිබිලා. දරුවා ලැබීමෙන් පසු ඒ සලකුණු ඉතුරු වෙනවා. ඒ සිනිඳු රැලි ඉරි ස්ට්‍රෙච් මාක්ස් පවා ආශ්වාදනීය ලෙස සිතේ ගැඹුරට කිඳෙනවා. දැන් මේ කවිය කියවන පාඨකයාට එවැනි උදරයක් අතගා බලා ඒ ඇත්තටම සිනිඳයි බැලීමේ සිතක් පහළ වෙනවද නැද්ද? වෙනවා. ඔබ හොඳ නිසා ඔව් කියන්න ඕනේ නැහැ. මම හොඳ නැති නිසා මං කියන්නම් එහෙම හිතෙනවා. ළමා කාලේදී මං කියවූ ඉලංගරත්නගේ දෙලොව සිහින කියන පොතේ එක තැනක ගැහණියකගේ සිරුරේ සංවේදීම තැන ඇගේ දනහිස පසුපස බව කියනවා. දනහිසට පසුපසින් තියෙන කොටස පිටිපස්සෙන් තියෙන්නේ කකුල නැමෙන තැන. ගැහණියගේ සිරුරේ තියෙන සංවේදීම තැන එතනයි කියලා ඉලංගරත්න කියනවා. ඒ ඇත්තද කියලා හොයා බලන්න මම බලාපොරොත්තු වෙනවා. තව ටිකක් ලොකු වුණාම. මේ වගේ විචිත්‍ර වෙනස් ආශාවන් සහිත කවියන් සහ ලේඛකයන් තමයි පාඨකයන්ගේ සරාගික සිහින ෆැන්ටසීන් පාඨ කරන්නේ. ඒක කවියෙකුට, ලේඛකයෙකුට, සිනමාකරුවෙකුට විතරක් කරන්න පුළුවන්. අපේ හිත ඇතුලේ තියෙන සරාගික ෆැන්ටසීන් නිර්මාණය කරලා දීලා තියෙන්නේ ඒගොල්ලෝ. සුජීවගේ මේ කවිය ඊළඟ පරම්පරාවට එහෙම ෆැන්ටසියක් හදලා දෙනවා. සුජීව මේ තරම්ම නාරි දමනයේ සහ කාම සූත්‍රයේ කෙල පැමිණි පුද්ගලයෙක් වීම නිසා නූතන වාත්ස්‍යායන කෙනෙක් වීම මට තරමක් අවාසිදායකයි. මොකද බොහෝ දෙනෙක් කල්පනා කරන්න පුළුවන් ගෝලයා මෙහෙමනම් ගුරුවරයා කොහොම ඇද්ද කියලා. ඔබට බොහොම ස්තුතියි.